ඉතින් මේක තමයි vlog එකේ part 2 එක. මේකෙදි මම කතා කරන්න අදහස තියෙන්නේ කොහොමද photos ටික select කරගන්න කියලා එදා දවසේදී මම ගත්තා. ඉතින් මම දැනටමත් මගේ Facebook page එකේ Instagram page එකේ මම මගේ photos ටික edit කරපු ටික upload කරලා තියෙන්නේ. මම description එකේ links ටික දාලා ඇති. ගිහින් බලන්න පුළුවන්. මේකෙදි මම කියලා දෙන්න හදන්නේ photos අපිට ගන්න පුළුවන් ඕන තරම් එළියට ගියාම. හැබැයි අපිට පාවිච්චි කරන්න පුළුවන් photos ඉන්නේ හරිම සීමිත ප්‍රමාණයයි. ඒකෙනුත් අපි ඒ වෙලේ shoot කරද්දි හරියට ගත්තා නම් ගෙදරට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. අපේ ෆොටෝ එක මෙමරි කාඩ් එකේ තියෙනවා. ඉතින් ඒ වගේ ෆොටෝස් ගොඩක් තියෙනකොට ඒ වගේනුත් කොහොමද අපි හරියට ෆොටෝස් ටිකක් සිලෙක්ට් කරගන්නේ? එඩිට් කරන්න කලින් එඩිට් කරන්න සුදුසු ෆොටෝස් ටිකක් කොහොමද සිලෙක්ට් කරගන්නේ? මොකද නැත්තම් සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි එඩිට් කරගෙන යනවා අන්තිමට ඒ ෆොටෝ එක එයාටවත් එච්චර ඉන්ට්‍රස්ට් එකක් නැහැ බලන්න. ඉතින් ඒ වගේ ටයිම් වේස්ටේජ් එකක් කරගන්නේ නැතුව කොහොමද වේලාසනම හරියට ෆොටෝස් ටිකක් සිලෙක්ට් කරගන්නේ කියන එක මම අද කියලා දෙන්නම්. මේ අද සිලෙක්ට් කරගන්න ෆොටෝස් ටිකේ එඩිට් එක මම ඊළඟ පාර්ට් එකේදී අරගෙන එන්නම්. මොකද හේතුව තමයි අද මම මේ සිලෙක්ෂන් එකත් එක්ක මම අද කියලා දෙන්න හදන ස්ටෙප්ස් ටික කාලේ අරගෙන කියලා දෙන්න ඕනේ. ඇත්තටම එඩිට් කරනටත් වඩා මම ආසම දේ තමයි මේ ෆොටෝස් ටික හරියට සිලෙක්ට් කරගන්න විදිහ කියලා දෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද හරියට මේ ටික කරගන්නේ කියලා. අපි යන් ස්ක්‍රීන් එකට. මම මගේ Lightroom open කරගෙන තියෙනවා. ඒකේ ඔයගලන්ට මෙන්න මෙතන බැලුවොත් library එකයි develop එකයි විතරයි මම තියාගෙන තින්නේ. මෙතන පල්ලෙහාට බැලුවොත් map, book, slideshow, print, web ඒ වගේ සෑහෙන ගොඩක් තියෙනවා. හැබැයි මම පාවිච්චි කරන්නේ මෙතන library එකයි develop කියන එකයි විතරයි. ඉතින් මම මේක hobby එකක් විදිහට කරන නිසා library එකයි develop කියන එකයි මට හොඳටම ඇති. ඉතින් මම එදා ගත්ත photos ටික දැන් මේකට import කරගන්න. මේ තියෙන එදා මම ගත්ත photos ටික. ඉතින් මෙතන ඔක්කොම තියෙන JPG file ටික. මම shoot කරනකොට JPG plus RAW shoot කරන්නේ. එතකොට මට පොඩි file size එකකින් JPG files ටික check කරගන්න පුළුවන්. RAW files ටික open කරගෙන computer එකත් stress කරලා එහෙම කරන්නේ නැතුව. ඉතින් මම ඉස්සෙල්ලම කරන්නේ මගේ JPEGs ටික දාගන්නවා Lightroom එකට. මේ විදිහට drag කරලා මම Lightroom එකට දාගන්නවා. මම Lightroom basics වගේ දේවල් මෙතනදී කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාලට මම හිතනවා සාමාන්‍ය සරල දැනුමක් හරි ඇති කියලා. එහෙම නැත්නම් comment section එකේ දාන්න මම ඒ දේ tutorial එකකින් අරන් එන්නම්. ඉතින් මේ තමයි මම ගත්ත photos ටික. මම ගිය ගාම camera එකේ settings පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තනිකර සුදු පාට තමයි වැදිලා තියෙන්නේ. overexposed. ඉතින් මෙතන previews ටික හරි ගියට පස්සේ මම මේ ටික select කරන්න ගන්න. හරි almost done. මෙතනින් දැන් අපි පටන් ගමු. මේ photo set එකේ මම මේක ගන්නවා. මම මේ යන ගමන් මම මෙතන star එකක් දාගෙන යන්නේ. මම මේ photos ටික select කරන අතරෙම මම කියන්නම් මගේ edit එක කොහොමද කරන්න යන්නේ, මගේ compositions කොහොමද මම හදාගන්න යන්නේ කියලා. ඒකට මම මේ select කරපු photo එක develop එකට ගෙනihin මම composition එක හදලා බලනවා. develop මෙතන basic වල basic කියන මෙතන උඩ තියෙන crop එක. මේකෙන් මම මේ වගේ wide shot එකක් ගත්තාම මම ඒක 16:9 තමයි මම සාමාන්‍යයෙන් ඒ crop එක දාන්නේ. 16:9 කියන්නේ full HD resolution ඒ size එක. ඒ aspect ratio එක. ඉතින් ඒක අපි කරලා බලමු. මෙතන aspect ratio 16:9. ඉස්සෙල්ලා මම කරන්නේ මෙන්න මේ විදිහට මේ horizon line එක තියෙන්නේ. ඒ line එක අපි හැම වෙලේම බලන්න මෙහෙම ඇද වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි කැමරා එක අල්ලන විදිහත් එක්ක චුට්ටක් හරි tilt වුණොත් එහෙම මේක capture වෙනවා. ඒ විදිහට පොඩ්ඩක් slant වෙලා. ඒක eye level එකට හරි කෙලින් ගන්න. එතකොට photo එකක් හරි ලස්සනයි. සාමාන්‍යයෙන් ඉස්සරම ෆොටෝස් ගන්නකොට හරි ඉස්සෙල්ලම පටන් ගන්න කෙනෙක් හරි ෆොටෝස් ගහලා අප්ලෝඩ් කරනවා. සමහරවිට ඒ හොරයිසන් ලයින් එක චුට්ටක් මෙහෙම. ඕක අපිට ආටිස්ටික් විදිහට වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි වගේ ඇහැ හුරු වෙලා තියෙනවා නම් ඔයාට ඒක තේරෙනවා මේක මේ එච්චර හිතලා නෑ. මේක ඒ ටිල්ට් වෙච්ච එක හදන්න පුළුවන්කම තියෙද්දිත් හදලා නෑ කියලා. ඉතින් ඒ දේවල් නොවෙන්න තමයි මම මෙතනදී කියලා දෙන්නේ. ඉතින් මෙතන ඒ හොරයිසන් ලයින් එක හදා ගන්න මේ විදිහට. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට තමයි මෙයාගේ composition එක හදාගන්න. මෙන්න මේ විදියට. මෙන්න මේකත් personal preference එකක්. සාමාන්‍යයෙන් කට්ටිය මෙන්න මෙහෙම තියෙනවා. වරදක් තියනවද? වරදක් නැහැ. ඒක ඔයාගේ ආසාව, ඔයාගේ කැමැත්ත. මෙතනදී මම ආස විදිය නම් මම තියන්නේ මෙන්න මෙයාව මෙන්න මේ විදියට. හරිද? ඒතර තව චුට්ටක් මම try කරොත් මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. ඒකෙන් මම try කරේ මෙතන ඉන්න පුද්ගලයාවත් එක line එකකට අරගෙන composition එකේ අනිත් line එක ගත්තා. මෙන්න මේ බිලි පිත්තේ තියෙන මෙන්න මේ බිලි කොක්කට. එතකොට ඒක හරි බැලන්ස්. ඒ වගේ ෆ්‍රේම්ස් මම ගන්න හරි ආසයි. මොකද එහෙම ෆොටෝ එකක් ගත්තාම පුදුම සතුටක් තියෙන හිතට. ඉතින් ඒක තමයි මම මෙතන කරලා තියෙන්නේ. මම ඒ වෙලේ ගන්නකොටම දන්නා මම මේක කරන්න යන්නේ කියලා එඩිට් එකේදී. ඉතින් ඒක ලොකු උදව්වක්. ගෙදර ඇවිල්ලා ෆොටෝස් ටික කම්පියුටර් එකට දැම්මට පස්සේ ඊටු ටික කරන්න. ඉතින් මම මේකට මේ විදිහේ ක්‍රොප් එකක් කරලා තමයි composition එක හදලා මේ ෆොටෝ එක ඉස්සරහට එඩිට් කරන්න යන්නේ. ඉතින් මම මේක එන්ටර් කරලා ඕක කොහොම තියෙනවා.
හරි අපි ඉස්සරහටයන් මේ ෆොටෝ එක මේක එච්චර මට ලොකු ඉන්ට්‍රස්ටක් දැනෙන්නේ ඒක මං එවෙල හිතුවා දෙන්න හිනා වෙනවා ඒ දෙන්නගේ පොඩි ඉන්ට්‍රක්ෂන් එකක් තියෙනවා හැබැයි ඒක එච්චර හොඳට කැප්චර් වුන්නේ නැහැ ඉස්සරහටයන් මෙන්න මේ ෆොටෝ එක මම හිතුවා හොඳ වෙයි කියලා ඒ දෙන්නම පොඩ්ඩක් මුහුද දිහා බැලුවා බිලිපිති දෙක ගානට මේ විදිහට ඇන්ගල් එකකට තියෙනවා ඉතින් මම එවෙල හිතුවා මේ ෂොට් එක හොඳ ලස්සනට එයි කියලා හැබැයි ඒක එච්චර ගෙදරවිල්ල බැලුවම එච්චර ඒක ඉන්ට්‍රස්ට් එකක් මදි මට කෙනෙක්ට මේක එහෙම වෙන්න පුළුවන් හැබැයි මට ඒක එච්චර සෙට් වෙන්නේ නැහැ ඉස්සරහට යන් මේකත් එහෙමයි මෙන්න මේක මෙයා ඩිරෙක්ට් බලනවා මගේ ලෙන්ස් එක දිහා මම මේ ෆොටෝ එකට හරි ආසයි මම මේ ෆොටෝ එක තමයි පළවෙනි ෆොටෝ එක විදිහට බීච් එකේ ගත්ත ෆොටෝස් වල දාලා තියෙන්නේ Facebook එකේ Instagram එකේ මම මේ වගේ ෂොට්ස් වලට හරි ආසයි ඒකේ පොඩි තියෙන ස්ටෝරි ටෙලිං එකක් විෂුවල් ස්ටෝරි ටෙලිං එකක් මොකද මම ඉන්න මේ පැත්තේ කැමරා එක තියෙනවා ඊට ඉස්සරහ මෙයා ඉන්නවා අපි දෙන්න එක ලයින් එකකට යනවා මේ වගේ ඒ වගේ ෂොට්ස් හරි ලස්සනයි ඉතින් ඒකත් මගේ පර්සනල් ප්‍රෙෆරන්ස් ඔයාලට එහෙම නැති වෙන්න පුළුවන් ඉතින් අපි යන් ඉස්සරහට මේක ඊටු ටික බලමු මේකේ මම කරන්න යන එඩිට් එක පෙන්වන්න මේකේ මම ගන්න ඉන්නේ මෙන්න මේ වගේ එකක් horizon line එක හදලා තව දෙයක් මෙයා ඩිරෙක්ට් බලාගෙන ඉන්නේ හැබැයි මේකේ මට පේන පොඩි මූව්මන්ට් එකක් ෆොටෝග්‍රාෆ් එකේ දකුණින් ඉඳන් වමට මොකද මේ බෙලිපෙති දෙකත් එක්ක ඉතින් මම ඒක පාවිච්චි කරලා මට මේ පේන දේ මම මේ ෆොටෝ එක ක්‍රොප් එක මෙන්න මේ විදිහට ගන්නවා පරිම මේ වගේ මට පුළුවන් තව ටිකක් පල්ලෙහාට ගන්න මෙන්න මෙහෙම මේක තමයි මගේ මේ ෆොටෝ එකට තියෙන එඩිට් එක පොඩක් ඉන්න 3 wheeler එකක් යනවා සද්ද වැඩි එකේ හරි ඉතින් මේක තමයි මම මේකට කරන්න යන එඩිට් එක මේකේ ඔයාලට බැලුවොත් පේන horizon line එක එක line එකක තියෙනවා මේ රතු පාට ටී-ෂර්ට් එක අඳන් ඉන්න පුද්ගලයා මේ පැත්තෙන් ඉන්නවා එතකොට මගේ main center of interest එයා හරි මැද ඉන්නවා පොඩ්ඩක් හැබැයි මම දකුණු පැත්තට තියලා තින්නේ එතකොට බිලිපිති දෙක මේ පැත්තට තියෙන එකේ පොඩි තියෙන මූව්මන්ට් එකක් මේ ෆොටෝග්‍රාෆ් එකේ ඉතින් මේ වගේ එඩිට් එකක් තමයි මම මේකට කරන්න යන්නේ තව ටිකක් ඕනනම් අපිට ගන්න පුළුවන් මෙයාට එකක් තියාගත්තා ඉස්සරහට යන් මේක මේක එච්චර නෑ එකක් නෑ මම හිතුවේ මේක හරිය ලස්සනට එයි කියලා. කියන්නේ අර ෆ්‍රේම් එක මැද්දෙන් ඒත් ඇත්තටම එහෙම නෑ සමහරලාට එහෙම වෙනවා. මෙන්න මේ ෆොටෝග්‍රාෆ් එක මම නිතරම try කරනවා මගේ සබ්ජෙක්ට් එක ෆ්‍රේම් එකක් හදන්න මේ ෆ්‍රේම් එක ඇතුලේ. ඒ කියන්නේ අපි ගන්න ෆොටෝ එක ඇතුලේ තවත් ෆ්‍රේම් එකක් හදන්න. එතකොට බලන කෙනාට ඒක නිකන් අමුතු ලස්සනක් එක්ක තමයි පේන්නේ. ඒකට මේ හොඳට ෆොටෝග්‍රැෆි දැනගන්න ඕනේ නැහැ. සාමාන්‍ය කෙනෙකුටත් වෙන මේක හරි ලස්සන ෆොටෝ එකක් නේ හරි ලස්සනට අරගෙන තියනවා කියලා. ඉතින් ඒ දේවල් ඔයත් try කරලා බලන්න. මම මගේ vlog එකේ මේ shot එක ගන්න වෙලාවේ මම ඒක explain කරලා තියනවා හරියට. ඉතින් මම මෙතන උඩින් link එක දාන්නම්. ඔයා බලන්න. එතකොට තේරෙයි මේ frame එක මම හදාගත්ත විදිහ. අපි ඉස්සරහට යමු. මේකේ මම select කරගත්ත ෆොටෝ එක මෙන්න මේක. මේ ෆොටෝ එක ගන්න වෙලාවේ කාක් එක්ක ආව එතනට. මේ ෆ්‍රේම් එකේ බැලන්ස් එක ඒ කාක්ක නිසා කැඩෙනවා. එහෙම වෙච්ච එකට මම කැමතියි. මොකද එතකොට ඒ ෆොටෝග්‍රාෆ් එක අපි දැන් මම කිව්වේ මම ෆ්‍රේම් එකක් හදනවා කියලා. ඒ ෆ්‍රේම් එක හැදුවට ඒ ෆ්‍රේම් එක හදපු එක බ්‍රේක් වෙනවා නැචරලි. කාක් එක්ක ආපු හින්දා. ඉතින් මම මේ ෂොට් එක පාවිච්චි කරා මගේ එඩිට් එකට. මම මේ ෆොටෝ එකට හරි ආසයි. හේතුව තමයි මෙතන කාක්ක පොඩි මූව්මන්ට් එකක් තියෙනවා. ඔගේ කටේ කැම එකක් ගෙනල්ලා තිබ්බ. ඒක වැටෙන්න ගියේ වෙලාවේ ඒකට අග්ගල අල්ලගත්තා. මේ වාට දැක්කොත් පේන කෑම කෑලි වැටෙනවා. මේ වැටෙන ගමන් තියෙන්නේ. හැබැයි මගේ ෆෝකස් එක තියෙන්නේ මෙතනට. ඉතින් මේක තමයි මම සිලෙක්ට් කරගත්ත ෆොටෝ එක. මේකේ ක්‍රොප් එක මම පෙන්වන්නම්. මේ විදිහට තමයි මම මේක හදාගත්තේ. horizon line එක නිතර මතක තියාගන්න. මේක තමයි මේකට මම කරන්න යන එඩිට් එක. අපි ඉස්සරහට යමු. මෙන්න මෙතන මේ කුරුල්ල රෑනක් ගියා. ඒ ෆොටෝ එකත් මට ගන්න පුළුවන් හොඳ එකක් විදිහට. හැබැයි මෙතන මේ තියෙන හිටවල තියෙන රිටක්. ඒ රිට කොහෙද හිටවලා තියෙන්නේ? ඒක කොච්චර උසද? ඒකේ මොකද්ද පර්පස් එක? ඒ කිසිම දෙයක් මේ ෆොටෝ එකේදී ෆීල් වෙන්නේ නැහැ. ඒක නිකන් මොකක් හරි ලෙන්ස් එකේ රැඳිලා තියෙනවා වගේ. ඉතින් මේක ඇත්තටම මම හරි ආසාවෙන් ගත්ත ෆොටෝ එකක්. කුරුල්ල රෑනක් වෙනවා. ඒ ටික ફોකස් කරලා මම ගත්තේ. මේකේ කම්පොසිෂන් එකත් ඇත්තටම හොඳයි. ඉන්න මම පෙන්නන්න. මේක 16:9 දාලා ගත්තොත් මේ බලන්න. හැබැයි මේ වෙලාව ඔයාට හිතෙන්න පුළුවන් මේ පුද්ගලයා ඉන්නේ out of composition. හැබැයි Photoshop වලින් එයාව මෙහෙට ගන්න පුළුවන්. අරගෙන මම මෙයාව ෆ්ලිප් කරනවා මට ඕන නම්. මොකද මම මගේ පළවෙනි ෆොටෝ එක වගේම තමයි බලන් ඉන්නේ පොඩ්ඩක් අර පැත්තට. එතකොට එහෙට මූණ දැම්මම මේ ෆොටෝ එක හරිම බැලන්ස් වෙලා
හරි ලස්සන කම්පොසිෂන් එකක් එනවා. හැබැයි මම මේ රිට තියෙන විදිහට කැමති නැහැ. ඒක හින්දා මම මේ ෆොටෝ එක පාවිච්චි කරන්නේ නැහැ. අපි යන් ඉස්සරහට. මට මෙන්න මේ ෆොටෝ එකට ආස හිතුණා. හැබැයි මම මේක එඩිට් කරන්න ගියේ නැහැ. මොකද මම මේ බෝට්ටුවේ මීට වඩා ලස්සන ෆොටෝ එකක් ගත්ත නිසා. එහෙම ඩිසිෂන් මේකින් ටිකකුත් මගේ තියෙනවා. ඒක බලන්න ඔයාටත් කොච්චර ඇප්ලයි වෙනවද කියලා. මෙන්න මේක. මේ ෆොටෝ එක මම හරි පරිස්සමට ගත්තේ මට මේක ඇතුළෙන් මේක ගන්න උවමනාව හොඳටම තිබ්බා. මේකත් අර ෆ්‍රේම් ඉන් ෆ්‍රේම් ෆොටෝ එකක්. ඉතින් මේකේ ක්‍රොප් එක හැදුවාම ඔයාලට පෙනෙයි මේක කොච්චර ලස්සන ෆොටෝ එකක්ද කියලා. හරි. මෙන්න මේක. පේනවද? ෆ්‍රේම් ඉන් ෆ්‍රේම් මූව්මන්ට් එකක් තියෙනවා. සමහර අපිට වැඩක් නැති දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අපිට Photoshop use කරලා spot healing වලින් අයින් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මම මේකට ගන්න composition එක. ඒකටත් මම star එකක් දාලා තියාගන්නවා. මේ ෆොටෝ එක නම් මම හරිම ආසාවට ගත්තේ ඇත්තටම. මෙතන බෝට් එකකුත් යනවා. මෙතන ඒ වෙලේ කොහෙක ප්ලේන් එකකුත් යනවා. මේ හරි කලාතුරකින් හම්බෙන්නේ මේ විදිහේ shots ගන්න. ඉතින් මම මේ ඇත්තටම පාවිච්චි කරන්න බෑ. මේ ඔක්කොම blur. ඉතින් මගේ ආසාවට මම මේක තියාගන්නවා. අනිත් එක මෙන්න මේ ෆොටෝස් ටික. මම මේ වගේ ෆොටෝ එකක් ගන්නකොට එකපාරකට වඩා ගොඩක් හිතෙනවා. හේතුව තමයි මෙතන ඉන්න පොත්ගිලා ටී-ෂර්ට් එකක් නැහැ. එතකොට එයාට හානියක් වෙයිද මම මේ ගන්න ෆොටෝ එකෙන්. හැබැයි එයා අපිට ෆේස් කරන්නේ නැහැ. එයා කවුද කියලා අපිට අඳුර ගන්නත් බෑ. ඉතින් මම එයාව පාවිච්චි කරනවා මේ වෙලාවේ ෆ්‍රේම් එකක් හදාගන්න. අර බෝට් එක මැද්දෙන් යනකොට. මෙන්න මේ ෂොට් එක. මේක තමයි මම තෝරගත්ත එඩිට් කරන්න. මේකේ ක්‍රොප් එක ගහලා පෙන්නන්නම් කොහොමද එන්නේ කියලා. මෙන්න මේ වගේ එකක් තමයි මම මේකට පාවිච්චි කරන්නේ. මේ වගේ ඩිස්ට්‍රැක්ෂන්ස් අපිට පුළුවන් අයින් කරන්න ස්පොට් හීලින් බ්‍රෂ් එකෙන්. එක්ක නැත්නම් බැරි වුණොත් ක්ලෝන් ස්ටැම්ප් එකෙන් අයින් කරන්න පුළුවන්. ඒකටත් මම ස්ට්‍රා එකක් දාගන්නවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකත් හොඳයිනේ කියලා. හැබැයි ඒක එච්චර මේ තරම් මේකේ ෆීල් එක මදි මට අනුව. ඉතින් මම මේක තමයි සිලෙක්ට් කරගත්තේ. මේ මම තව ටිකක් ගත්තා අර කලින් හිටපු පුද්ගලයාගේ. හැබැයි ඒ ෆොටෝස් එච්චර ලොකු ඉන්ට්‍රස්ට් එකක් දැනෙන දෙයක් නෙමෙයි. ඒක නිකන් සාමාන්‍ය ෆොටෝ එකක් විතරයි. ඉතින් ඒ දේවල් මම පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ ෆොටෝ එක පාවිච්චි කරන්න තිබ්බා. මෙන්න මේ බෝට්ටුව මේ හැරිය තිබ්බන. නිකන් එයා අර දර කෝට් අරගෙන බෝට්ටුව දිහා බලනවා වගේ ෆීල් එකක් ගන්න නම් ඒක චුට්ටක් ඉන්ට්‍රස්ටිං වෙන්න තිබ්බා. හැබැයි මේක එච්චර දෙයක් නෙමෙයි ඉතින්. නිකන් සාමාන්‍යයෙන් කෙනෙක් ගිහලා මෙහෙම ගත්තා වගේ. ඉතින් ඒක එහෙම තේරුමක් නැහැ. හරි. දැන් එන්නේ කායකේ ෂොට්ස් ටිකට. මේකත් මම ෆොටෝස් ටික ගත්ත හැටි vlog එකේ තියෙනවා. ඒක බලන්න පුළුවන්. මේ ෆොටෝස් ටිකෙන් මම මේක තමයි තෝරගත්තේ. මේකේ ක්‍රොප් එක දුන්නොත් මේ වගේ තමයි ක්‍රොප් එක යන්නේ. මේ vertical shots ආවම මම සාමාන්‍යයෙන් 4:5 ratio එකට තමයි මම එක crop එකේ ratio එක ගන්න. මේ විදියට. මෙතනදී මම දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක දැන් මෙහෙම තිබ්බත් කමක් නැහැ නේ කියලා. ඇත්ත. ඒකේ මුකුත් අවුලක් නැහැ. හැබැයි මේක ඇවිල්ලා edit කරන්නේ තමන්ගේ personal interest එකටනේ. ඉතින් මම සාමාන්‍යයෙන් බලන්නේ මේ වගේ තැනක මට මේකේ crop එකක් කරන්න උවමනාවක් තියෙනවා කියලා දැනෙනවා. ඉතින් මම බලනවා ඒක කොතනද කරන්න ඕන කියලා. ඉතින් එහෙම බැලුවම මට මෙන්න මෙහෙම පේනවා. මෙන්න මෙතනට ඉවර ගන්න පුළුවන්. මෙන්න මේ විදියට පොඩ්ඩක් රොටේට් කරලා සමහරට ඒ රොටේට් කරපු එක මම එඩිට් කරපු එකේ නැති වෙන්න පුළුවන් මේ දැන් හිතලා කරපු දෙයක්. මෙන්න මේ වගේ. එතකොට එහෙම ක්‍රොප් කරාම ඒ එන ලයින් එක ඒ කාර් එකේ එන ලයින් එක මෙහෙම කර්ව් වෙලා ෆොටෝ එකෙන් එළියට යනවා. රයිට්? එතකොට අන්න ඒ වගේවට මම ආසයි ඒ වගේ කම්පොසිෂන් එකක් ගන්න. ඒක තියෙන්නේ ලයින් එකේ රූල් ඔෆ් තර්ඩ්ස් වල ලයින් එකේ. ඉතින් ඒ වගේ ඒවා මම ආසයි කරන්න. උපරිම මෙන්න මේ වගේ ගන්න පුළුවන්. ටයි එක මෙතනින් කට් වෙලත් නැහැ. මෙතනින් සයිඩ් මිරර් එක ප්‍රශ්නයක් වෙලත් නැහැ. ඉතින් මේක තමයි මේකේ ක්‍රොප් එක. අනිත් එක මේක. මේ විදිහට ක්‍රොප් එක දාගන්නවා. මේක නම් ලොකුවට එහාට මෙහාට මුකුත් කරන්න දෙයක් නැහැ. හේතුව තමයි මම මේ බලන්න මේක හරියම බැලන්ස්. මේක මම මැද්ද සෙන්ටර් එකට හරියටම අරගෙන තිනවා. ඉතින් මේක මේ විදිහටම තිබ්බද. ඒක මම බැලුවේ මෙන්න මෙතනින්. මෙතන කෝණ එකයි මෙන්න මෙතන කෝණ එකයි. එතකොට ඒක හරි බැලන්ස්. මේකෙත් මේ වගේ ක්‍රොප් එකක් ඇති. චුට්ටක් මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මේ ලයින් එකත් එක්ක මම ඒක ලයින් කරගත්තේ. ඒක ඉතින් ඇත්තටම බොහොම පොඩි දේවල් සාමාන්‍ය ඇහැට පේන්නෙත් නැති දේවල් සමහරලාට ඒව ගැන එච්චර වොරි වෙන්න එපා. ඒකත් මම ආස ඒ විදියට. අනිත් එක මේ අන්තිම ෆොටෝස් 4. මේ 4න් සිලෙක්ට් කරගන්නේ මොකද්ද? ඔයා සිලෙක්ට් කරගත්තා නම් ක්ලෝස් අප් ෂොට් එකක් තියෙනවා. තව සුපර් සලූන් කියන එකේ ඒ ලෝගෝ එක මම ගත්තා.
නම්බර් ප්ලේට් එකත් එක්ක මේ ක්‍රවුන් එම්බ්ලම් එක ටිකක් ගැලවිලා තියෙන්නේ. ඒව මම අල්ලන්නවත් ගින මේක දන්නෙත් නැති කෙනෙක්ගේ කාර් එකක්. ඉතින් මම ඈතටලා තමයි ෆොටෝස් ටික ගත්තේ. ඉතින් මෙන්න මේ ෆොටෝස් 4 ගත්තම මම සිලෙක්ට් කරගත්තේ මෙන්න මේ ෆොටෝ එක. මොකද මම මේක ටිකක් හිතලම ගත්ත ෆොටෝ එකක්. මේකෙත් ක්‍රොප් එකක් ලොකුවට නැහැ. මෙන්න මේ වගේ ෂොට් එකකට යන්න පුළුවන්. මේක අපිට පෙන්වන්න තියෙන ඔක්කොම ටික තියෙනවා. නම්බර් ප්ලේට් එක, එම්බ්ලම් එක, Toyota Crown එක. එතකොට මේ තියෙන පැන්ඩෝල් කාඩ් ඒවා මේවා නම් අයින් කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් කරගන්න පුළුවන් අපිට Photoshop පාවිච්චි කරලා. මේ ටික තමයි ෆොටෝස් ටික. මම දැන් filters rated දාලා පෙන්නන්න. මම සිලෙක්ට් කරගත්ත ඔක්කොම ෆොටෝස් ටික. That's it. ඉතින් මේ විදිහට තමයි මම මගේ ෆොටෝස් ටික සිලෙක්ට් කරගත්තේ. ඔයාලට අදහසක් එන්න ඇති මම කොහොමද කොම්පොසිෂන්ස් ගැන හිතන්නේ, එඩිට් එකක් වෙන්න ඕන විදිහ, එඩිට් කරන්න කලින් ඉඳන්ම හිතන විදිහ. එතකොට කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා නම් එයාට හානියක් වෙන්නේ නැතුව කොහොමද ෆොටෝස් ටික සිලෙක්ට් කරන්නේ? ඒ වගේ දේවල් ටික හොඳට පැහැදිලි වෙන්න ඇති. ඉතින් අපි next part එකෙන් බලමු මේ සිලෙක්ට් කරගත්ත ෆොටෝස් ටික කොහොමද එඩිට් කරන්න කියලා. ඉතින් මතකතුව subscribe කරගෙන යන්න, like කරලා share කරන්න, ඒවා කරන්න කැමති නම් ඉතින් Facebook එක පැත්තෙත් එන්න, Instagram එකෙත් follow කරලා තියාගන්න. මොකද මම ගන්න හැම ෆොටෝ එකම මම අප්ලෝඩ් කරනවා ඒ platforms දෙකට. තව මගේ Behance account එක තියෙනවා. ඒකටත් මම අප්ලෝඩ් කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒකෙත් link එක description එකේ තියෙනවා. ඉතින් අදට ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Goodbye.